உனக்குள் நானே உருகும் இரவில் உள்ளத்தை நான் சொல்லவா, மறுவும் மனதின் ரகசிய அறையில் ஒத்திகை பார்த்திடவா, சிறகச் சிறக உன்னில் என்னை தொலைத்த மொழி சொல்லவா, சொல்லால் சொல்லும் என்னை வாட்டும் ரணமும் தேனல்லவா, மின்னும் பனிச்சாரல் உன் நெஞ்சில் சேர்ந்தாலே, கண்ணில் உன்னை வைத்து பெண் தைத்து கொண்டாலே, வெண்ணிலா தூவி தன் காதல் சொன்னாளே மல்லிகை. හෙලෝ කොහමද ඔයාලට? ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ලෝචනා සත්සරණි. ඔයා මගේ channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. vlog එක පටන් ගන්නකොටම ඔයාලා හිතන ඇති මම මේ කොහෙද යන්නේ කියලා. අද එක දවසක පොඩ්ඩක් දිග ගමනක් තමයි යන්නේ. ඉතින් දිගටම බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. අද ට්‍රිප් එකක් යන්නේ. ඉතින් ඔයාලා දැන්නමත් දන්නවා ඇති vlog එක පටන් ගන්නකොටම අපි කොහෙද ගියේ කියලා. අපි අද ගියේ සිංහල ක්ලාස් එකෙන් අනුරාධපුරේ. පොඩි වන්දනා ගමනක් කිව්වොත් මං හරි. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි ඊට පස්සේ කවටයා මුණ පන්සලට ගියා. ඒ ගිහිල්ලා මම ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ පන්සලේනේ. ඒ හැමදේම ඇඩ් කරන්න ඕනේ නෑ කියලා මට හිතුණා. අපි අපායක් බලන්න ගියා. වීඩියෝ ක්ලිප්ස් ගත්තට මම එකක්වත් මේකට ඇඩ් කරේ නෑ. ඉස්කෝලේ යන ඔයාලට ගොඩාක් මේ දේවල් වටී කියලා හිතුව නිසා මම වීඩියෝ එකට ඇඩ් කරේ. ඉතින් වීඩියෝ එක එන්ජොයි කරන්න. ඒ පන්සලෙන් ඊට පස්සේ ගියා. ඊළඟ පොට් එක උනේ අපි කන්න නවත්තපු තැන. මම වීඩියෝ එක එඩිට් කරනකොට තමයි දැක්කේ මම වීඩියෝ ක්ලිප්ස් හරියට අරගෙන නෑ නේද කියලා. තියෙන ටික දාලා ඉතින් මේ වීඩියෝ එක එඩිට් කරා. ඔයාලා මගේ vlogs බලනකොට ගොඩාක් thank you. ඒ වගේම ලස්සන කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මේ එතන මාරම ගැමි පරිසරයක් තිබුණේ. ඉතින් කාලා බීලා දැන් අපි යන ගමන් ඉන්නේ. පොඩ්ඩක් ඉතින් නැටුවත් එක්ක මට ආසයි අතල්ලන් ඔබේ මුවංග සිපගන්න ඔබේ මුණ සේනාවෙන් හැමදාම මේ අපි සිංහලස සිංහල නම් පටිරාජ. එහෙනම් තමයි අපි සෝයන සෝරුත් කියන්නේ. ආයෙත් රෙකමන්ඩ් කරන්න පුළුවන් ක්ලාස් එකක් විදිහට පෙන්වන්න පුළුවන් අපි සර්ගේ සිංහල ක්ලාස් එක. A to Z හැමදේම හැමෝටම හරි විදිහට කියලා දෙනවා. මම සර්ගේ ඩීටේල්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට ඕන වුණොත් ගන්න පුළුවන්. අපි නාල එහෙම ලෑස්ති වෙලා
දැන් හදන්නේ රුවන්වැලි මහා සෑය වඳින්න යන්න. නෙළුම් මලුත් ගත්තා. ලස්සන මල් විකුණනවා. ඔක්කොම ඉතින් ගන්න බෑනේ. ඉතින් නෙළුම් මලුත් අරගෙන අපි මේ යන්නේ රුවන්වැලි මහා සෑය වඳින්න. දැන් ඇවිත් ඉන්නේ ශ්‍රී මහ බෝධියට. රුවන්වැලි මහා සෑයේ පූජාවක් තිබ්බා. ඒකත් කරලා ඉවර වෙලා අපි දැන් ශ්‍රී මහ බෝධිය වඳින්න ආවා. පහනුත් පත්තු කරලා දැන් අපි රුවන්වැලි මහා සෑයෙන් ශ්‍රී මහ බෝධියෙන් සමු අරගෙන යන්න තමයි හදන්නේ. මේ දැන් බස් එකේ යන ගමන් තව ටිකකින් බලන්නකෝ. කන්න නවත්තලා ඉන්නේ. දැන් නම් වෙලාව 12 ගානක්. කොහොම හරි 12 ගානට තමයි අපි රැට කෑවේ. කන්න නවත්තපු තැනම කැවිලි ගන්න තිබ්බා. එතනින් කැවිලි ගත්තා. ඒ වගේම මට චුටි බූවල්ලෙක් ගත්තා. චුටි කිව්වට එයා ලොකුයි. අනේ මට එතෙන්දි vlog එක shoot කරන්න අමතක වුණා කියන්නේ. අමතකත් වුණා මගේ ෆෝන් එකේ බැටරි තිබ්බේ නැහැ. දැන් අපි ටවුන් එකේ ඉන්නේ. තාත්තා එක්කයි යන්න ආවා. එහෙනම් අදට මෙච්චරයි. ඊළඟ දවසින් හම්බෙමු. See you the next vlog. subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye bye.